ඔන්න මේ වීඩියෝ එක 2026 වර්ෂය සඳහා ආසිරි හෙල්ත් ආයතනය විසින් එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ආසිරි හොස්පිටල් ආසිරි ගෲප් එකෙන් ඔෆර් කරලා තියෙන ජොබ් වේකන්සිස් 5ක් සම්බන්ධයෙන් බලමු මේ සඳහා අයදුම්පත් යොමු කරන්න ඔයාට තියෙන්න ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. මේ වගේ daily updates ඕන නම් latest of SL YouTube channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න. ඉතින් මුලින්ම තියෙනවා medical officer මේ සඳහා ඔයාට apply කරන්න පුළුවන් දෙවැනි මාසේ 17 වෙනිදා වෙනකන්. ඉතින් අපි බලමු එයාලගේ post එකේ මොනවද mention කරලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා මෙතනදි mention කරලා තියෙනවා post of medical officer goal. ඉතින් මෙතනදී MBBS degree එකක් ඕනේ. ඒ වගේම full registration එක තියෙන්න ඕනේ medical council එකේ. අපි දන්නවා SLMC. ඊට පස්සේ experience in OPD and or emergency treatment unit ETU. ඉතින් will be a distinct advantage. ඒ වගේම අවුරුදු 2ක් 3ක් අතර experience එකක් තියෙන්න ඕන. ඉතින් මේකට apply කරන්න තියෙන්නේ මෙන්න මේ email එකට ඔයාගේ CV එක send කරන්න තියෙන්නේ subject line එකට ඔයා apply කරන post එක mention කරලා. ඉතින් මේ සඳහා ඔයාට සුදුසුකම් තියෙනවා නම් apply කරන්න. ඊළඟට post of medical officer. ඉතින් මේ සඳහා ඔයාට දෙවැනි මාසේ 10 වෙනිදා වෙනකන් ඔන්න apply කරන්න පුළුවන්. ඉතින් මෙතනදී යාලා mention කරලා තියෙනවා ඒත් MBBS degree එකක් ඕන, OPD experience එක තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් emergency treatment unit. ඒ වගේම අවුරුදු 2ක් 3ක් අතර experience එක කලින් ආකාරයටමයි ඒ සඳහා අයදුම්පත් යොමු කරන්න තියෙන්නේ. ඔන්න ඊළඟට හොඳ අවස්ථාවක් තියෙනවා nurse කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට student nurse මේකට ඔන්න දෙවැනි මාසේ පළවෙනිදා වෙනකන් apply කිරීමේ හැකියාව තියෙනවා. බලමු මොනවද යාලා බලාපොරොත්තු වෙන සුදුසුකම් කියලා. ඉතින් මෙතනදී ආකර්ෂණීය තරඟකාරී වැටුපක් ඒ වගේම ආසිරි සේවකීන් සඳහාම විශේෂිත වූ ජීවිත සහ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ඒ වගේම ආකර්ෂණීය සෞඛ්‍ය හා සුබසාධන පහසුකම් නිලැඳුම් ආහාර පාන නවාතැන් පහසුකම් වගේ දේවල් ඔයාලට හිමි වෙනවා. ඉතින් හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විද්‍යාව ගණිතය ඒ විෂයන් වලට සම්මාන සාමාර්ථයක් සහිතව පාස් වෙලා තියෙන්න ඕන. ඒ වගේම උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂය දෙකක් හෝ සමත් වී තිබීම. ඉතින් වයස අවුරුදු 18ත් 24ත් අතර ඉන්න කෙනෙක් නම් අදම යාට apply කරන්න පුළුවන් මේ සඳහා. ඉතින් කරන්න තියෙන්නේ මෙම දැන්වීම පළ වෙලා දින 14ක් ඇතුළත ආසිරි හෙල්ත් වෙබ් අඩවියට යන්න අවශ්‍ය කරන link එක මම description box එකේ දාන්නම්. ඊට පස්සේ careers යටතේ තියෙනවා application for the nurse student nurse. ඊට පස්සේ ඒකේ තියෙන details ටික fill කරලා ඔයාලට තියෙන ඔයාගේ සියලු තොරතුරු ඇතුළත් අයදුම්පත application for the student nurse සලකුණු කරලා මෙන්න මේ mail එකට යොමු කරන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ දුරකථන අංක වලටත් student nurse සලකුණු කරලා WhatsApp ආශ්‍රයෙන් යොමු කරන්න. ඉතින් ක්‍රම අතරින් එක් ක්‍රමයක් භාවිතා කරලා අයදුම්පත යොමු කිරීමට ඔයාට පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න නම් ඔන්න පුළුවන් සවුන්ද සිට සිකුරාදා දක්වා පෙරවරු 8:00 සිට 5 දක්වා ඔයාට මෙන්න මේ දුරකථන අංක වලට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟ වේකන්සි එක වෙන්නේ junior nurse, staff nurse, nursing sister. ඉතින් මේ සඳහා දෙවැනි මාසේ 12 වෙනිදා වෙනකන් ඔයාලට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඉතින් මෙතනදී select candidates will be responsible for delivering safe, high quality patient centered care in accordance with professional standards. ඒ වගේම තමයි mention කරලා තියෙනවා nurses will work across specialized units including the unit ICU, operating theatre, surgical wards, ඒ වගේම emergency treatment unit ඒ වගේ mention කරලා තියෙනවා. ඉතින් qualification වෙන එකක් නම් junior nurse කෙනෙක් වෙන නම් bachelor degree එකක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් 3 year diploma එක තියෙන්න ඕනේ nursing. ඊට පස්සේ staff nurse කෙනෙක් වෙන නම් bachelor degree එකත් එක්ක එහෙමත් නැත්නම් 3 years diploma එක තියෙන්න ඕනේ. ඒ වගේම minimum 3 year work experience එක තියෙන්න ඕනේ. nursing sister කෙනෙක් වෙන නම් degree එක හරි එහෙමත් නැත්නම් ඩිප්ලෝමා එක හරි තියෙන්න ඕනේ. ඒත් එක්කලා අවුරුදු 9ක working experience එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි retired government nursesලා මෙතනදී consider කරනවා සලකා බලනවා කියලා mention කරලා තියෙනවා. ඉතින් ඔයා මේකට interest නම් apply කරන්න පුළුවන්. ඔයාගේ CV එක මේ email එකට send කරන්න. ඔයා apply කරන්න බලාපොරොත්තු වෙන position එක හරියට mention කරලා. ඉතින් මෙතනත් රැකියා බැලතු 3ක් කියලා mention කරලා තිබුණා. ඉතින් අද දවසේදී අරගෙන ආවේ ආසිරි හෙල්ත් ආයතනයේ විසින් නිකුත් කරලා තියෙන රැකියා බැලතු මේවා ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. මේ වගේ daily updates ලබා ගන්න අපිව subscribe කරලා තියාගන්න.